අපි හඳුනන්නේ කෙනෙක් තව කෙනෙක්ට කැමැත්තෙන් ඉන්න. අපි සරලව කිව්වොත් වචනෙන් වශී පිළිබඳව. ඔබ වහන්සේගේ ගාවට කවුරු හරි ආවොත් එහෙම ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරොත් මට අහවලාව මට වශී කර ගන්න ඕනේ. මට අහවලාව මගේ ළඟට ගෙන්න ගන්න ඕනේ. එහෙම නැත්නම් හරගිය මගේ මේ හරගිය පෙම්වතා හෝ පෙම්වතිය. එහෙම නැත්නම් ස්වාමියා හෝ බිරිඳ නැවතත් මගේ ගාවට ගෙන්න ගන්න ඕනේ. සාධාරණ හේතු තියෙන්න පුළුවන් අපි හඳුනන්නේ. ඒ වගේ කෙනෙක් ඔබ වහන්සේගෙන් ඉල්ලීමක් කරොත් එimhe ඔබ වහන්සේ ඒ ඔය කියන විදිහට ඒ අවශ්‍ය ප්‍රතිකර්ම හරහා ඒ දේවල් කරන්න කළා දෙනවද? ඇතර මහත්තයෝ ඔව් කරන්න පුළුවන්කම තිබෙනවා. වශීකර්ම ගත්තාම වශීකර්ම කීපයක් තියෙනවා. සාමාන්‍ය සර්ව සාධාරණ වෙන්නත් ඕනේ. මේ සාධාරණීකරණයක් කරොත් තමයි වශීකර්ම වල හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. අසාධාරණ දෙයක් වුණොත් ඒකේ ප්‍රතිඵල ටිකක් අඩුයි. සමහරක් අර කර්ම ශක්තියත් එක්ක තමන්ගේ ආධ්‍යාත්මික පළදීමත් එක්කත් මේ වශීකර්ම ක්‍රියාත්මක වෙනවා. දැන් හැරගීපු කෙනෙක් ගෙනනවා නම් ඒ කෙනාගේ යෝගකාරක බලවත් වීමක්, ඒ කෙනාගේ ග්‍රහ චක්‍රයේ බලවත් වීමක් තිබුණොත් අපි මොන වශීකර්මය කරත් එයාට වදින්නේ නෑ. එයා ගෙන්නුම් කරනවා නම් එයාව බලවත්, එයා හීන වෙන තැන් තියෙනවා. එයා දුබල වෙන තැන් තියෙනවා. අපි දන්නවා ග්‍රහ චක්‍රයේ රජකම් කරනවා නම් රජට රජ බලු වෙන්නේ නැහැ කියනවනේ. ඒ වගේ. ඒ වගේම රාජ යෝගයක් කියන දෙල තියෙනවා. පළ දෙන යෝගකාරකයක් තියෙනවා. ඒ කෙනාට මොන යම් කර්මයක් වශී කර්මයක් කරත් গুপ্ত චරණයන් හරහා වෙන බලවේගයක් පිල්ලුවක් අංගමක් සෝනියමක් කරත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක හරියට গুপ্ত චරණයන් හරහා බලලා තමයි මේ දේවල් අවශ්‍ය විදිහට සුදුසු විදිහට කරන්නේ. එතකොට හැරගිය පෙම්වතෙක් ගෙන්නුම් කරගන්න නම් ඒ වගේ තැන්වලදී ඒ විදිහට නාම රූප බන්ධන වලින්, එතකොට රොඩී නීච බන්ධන වලින්, එතකොට එක එක ක්‍රමවේද තියෙනවා গুপ্ত චරණයන් හරහා එයා වසඟ කරගන්න, එයා අවනත කරගන්න, එයා Tamanට මනෝපමය වෙන්න කැමැත්ත ඇති කරන විදිහට ඒ සත් දිනක් 21ක් කාලවර්ණය 3 මාසයක් කාලවර්ණය වෙනකන් ඒ චරණයන් ප්‍රතිඵලදායී වෙන්නේ නැති වෙන තැන් තියෙනවා අර ගායෝගකාරකෙත් එක්ක. දැන් අපේ හඳුරන්නේ මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඔබ වහන්සේ කතා කරන අතරේම දැන් සමහරකට මේක බලන කෙනෙක් කියන්න පුළුවන් මේ සූරත් දරාගෙන මොනවද මේ කරන්නේ කියලා වගේ. දැන් ඔබ වහන්සේ යහපත් අරමුණෙන් නම් කරන්නේ ඒක මෙයා කරන්නේ. ඔබ වහන්සේ මොකද්ද දෙන උත්තරේ? ඇත්තරම මේ දැන් අද සමාජයේ වෙද සංඝගුරු කියන කොටාසයට තිබුණනේ උත්තරීතර තන වෙද සංඝගුරු. ඒ උත්තරීතර තන තිබුණා දැන් අද හීන වෙලා ශූන්‍ය වෙලා ගිහිලා තියෙන එක. නමුත් වෙද සංඝගුරු කියන කට්ටිය තමයි මේ ලෝකේ විශ්වයේ යම්තා පාලනය කරේ. විශ්වය පාලනය කරේ. ඇත්තරම එදා රජ දවසේ ඉඳන් රජුරුවන්ගේ මේ අනුශාසකුනේ ස්වාමීන් වහන්සේලා. මුර දේවතාවුරු කියලා කිව්වේ. ඉතින් මේ විශ්වයේ ගෝචර වූ කෙනෙක්, විශ්ව ශක්තිය හොඳට මිටි කළා, මොලොක් කළා